ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له أشهد أن لا إله إلا الله وأشهد أن محمدا عبده ورسوله أما بعد الله को अभिशंसनीय बदले अल्लाह को करुणा परितमा अभिवृद्धि बदले बदन मेला मुबारक मन आमंत्रण करें अस्सलामु अलैकुम व रहमतुल्लाहि व बरकातुहू मेलोमवा परिपालनය කර පරිපෝෂණය කර සංරක්ෂණය කරන්නා ඒකීය දෙවියන් සත්‍ය දෙවියන් අල්ලාහ් රබ්බුල් ඉස්සතන සියලු බැසසුම් හිමි වේවා මෙලොවෙහි අවසාන වශයෙන් සම්ප්‍රාප්ත වූ අවසාන දේවදූත සාමයේ කුමරු සහජීවනයේ පිළිරු උතුම් දේවදූත මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ට ශාන්තිය හා සමාදානය වේවා මා දයාවර ඉස්ලාමීය සහෝදරවරුනි අල්ලාහ්ගේ දෙතනි අල්ලාහ් රබ්බුල් ඉස්සත් මේ මිනිසාව නිර්මාණය කරලා මේ මිනිසා අතරින් ජන වර්ගීකරණයට ලක් කර දෙනවා මේ මිනිසා පිළිබඳව බැලුවා නම් රටට ගමට මිනිසා විවිධාකාරයකින් අල්ලාහ් රබ්බුල් ඉස්සත් මවා දෙනවා ගෝත්‍රික වශයෙන් ජන වර්ගීකරණ වශයෙන් නැත්නම් වර්ණ ભેද වශයෙන් මිනිසුන් වෙන් කරලා අල්ලාහ් රබ්බුල් ඉස්සත් වර්ගීකරණයක් වශයෙන් පත් කර දෙනවා ඒ පිළිබඳව අල් කුර්ආනයේ සඳහන් කරද්දී යා අයියුහන් නාස් මිනිසුනි ඉන්නා ඛලක්නාකුම් මින් දකරින් ව උන්සා එකම පිරිමියන්ින් හා එකම ගැහැණියන්ින් මේ මිනිසාව අපි නිර්මාණය කර ඇත්තෙමු වජාලනාකුම් ශූබන් ව ඛබායිල මිනිසාව ගෝත්‍ර වශයෙන් හා වර්ගීකරණ වශයෙන් අපි පත් කරලා තිබෙනවා මොනව හේතුව මතද ලිජාරකෝ මිනිසුන් අතර හඳුනා ගැනීමක් ඇති විය යුතුයි අවබෝධයක් ඇති විය යුතුයි යන හේතු කාරණා මත අල්ලාහ් රබ්බුල් ඉස්සත් මේ මිනිසාව ගෝත්‍ර වශයෙන් නැත්නම් වර්ගීකරණ වශයෙන් වෙන් කරලා නිර්මාණය කරගෙනවා අද ලෝකයේ දෙස බලන්න මිනිසා වෙන්නේ වෙනස් වී දොරස් වෙලා ඉන්නවා මිනිසා අතර සාමය කියන එක නැත්තටම නැති වෙලා තිබෙනවා ඒකට ප්‍රධානතම හේතුව තමයි මිනිසා තවත් මිනිසා පිළිබඳව අවබෝධය කරගන්නේ නැහැ එකට ජීවත් වෙන තමන්ගේම විතුරා පිළිබඳව අවබෝධ කර ගැනීම අද සමාජයේ තුරන් වෙලා නැත්තටම නැති වෙලා තිබෙනවා ඒ වගේම තවත් සමාජයක හඳුනා ගැනීම අවබෝධ කර ගැනීම අද නැත්තටම නැති වෙලා තිබෙනවා අල්ලාහ් රබ්බුල් ඉස්සත් ඒ පිළිබඳව කුර්ආනයේ යති යා අයියුහල්ලදීන ආමනු විශ්වාස කරවනි ලා යස්ඛර් කෞමුන් මින් කෞමින් ඔබලා එක් සමාජයක් තවත් සමාජයක සමච්චල් කරන්නට එපා තවත් සමාජයක ඔබලා පිළිකුල් වශයෙන් සමච්චල් කරන්නට එපා ඒ කියලා දන්නවද අසා අයකුනු khairan minhum සමච්චල් කරන උදවිය සමච්චල් යම් සමාජයක් තවත් සමාජයක් සමච්චලයට ලක් කරනවා ඒ සමච්චලයට ලක් කරන උදවිය සමච්චල් කරන උදවියන්ට වඩා යහපත් වෙන්නට පුළුවන් ශ්‍රේෂ්ඨ වෙන්නට පුළුවන් ඒ නිසා ඔබලා ඒක සමච්චල් කරන්න එපා කියලා කියනවා අද ලෝකයේ විස බලන්න සත්‍ය කතා කරන සමාජයක් අසත්‍ය කතා කරන සමාජයක් මේම සමාජයක් අතර කොච්චර ප්‍රශ්නද කොච්චර ප්‍රහේලිකාවන්ද ඒ ප්‍රහේලිකාවන් පිරවීමට නම් මිනිසා අතර වියකටේ ලිචාරකෝ මිනිසා තම සමාජයක හඳුනා ගැනීමක් ඇති විය යුතුයි බලන්න නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගේ කාලයේදී නබි තුමාණන්ගේ ජීවිත කතාවන් බලද්දී නබි තුමාණන් මේ ඉස්ලාමය පිළිබඳව ඒ සමාජයේ ජාහිලියා සමාජයේ පවසනවා ඒ පවසන මොහොතේ සත්‍ය ධර්ම පිළිකුල් කරන සමාජයක් ඉන්දියා මේ සමාජයේ සමච්චලේ ලක් කළා බලන්න එහෙම කරලා ඉන්න සාමය නැති කළා අනුශාසනාවක් නැති කරලා දෙනවා නබි තුමාණන් සත්‍ය කියනකොට ඒ සමාජයේ නබි තුමාණන්ට ගල් වලින්
ඒ වගේම මත හිංසාවක් නැති කරා සමාන සහභාගී ජීවිත නැති වෙන තරමට ඒ වගේ මත හිංසාවක් නැති කරා මේ ප්‍රධානම හේතුව තමයි මේ අවබෝධය නැති වෙලා ඇත්තටම නැති වෙලා තිබෙනවා. බලන්න නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා එහෙම කටයුතු කරපු සමාජයට තමන් කවුද කියලා හඟවන්නට කටයුතු කරන ආකාරය බලන්න. දවසක් නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා පාරේ එළිය යනකොට යම් කාන්තාවක් බර උසුලාගෙන යන්නේ දකිනවා. ඒ කාන්තාවට රසූලුල්ලාහ ගිහිලා උපකාර කරනවා. ඒ මහලු කාන්තාව නබිතුමාට කියනවා මේ මිනිස්සෙක් එළිලා ඉන්නවා. ඒ මිනිස්සයා විවිධාකාර චින්තනයේ නමක වෙන්න කරනවා. එයා අලුත් ආගමක් අරන් ඉන්නවා. එයාට පිස්සු එහෙම කියලා නබිතුමා ඉදිරියේම නබිතුමාට බණිනවා. හැබැයි නබිතුමාට දන්නේ නැහැ ඒ කාන්තාවට දන්නේ නැහැ මේ නබිතුමා බව ඒ කාන්තාවට දන්නේ නැහැ. හැබැයි ඒ කාන්තාව ඒ නියම ස්ථානයේ තියෙන නතර වෙනකොට එයාගේ බඩු බාහිරාගේ දේවල් අරගෙන ඒ පුද්ගලයාගෙන් අහනවා ඔබ කවුද කියලා. එතකොට නබිතුමාණන් කියනවා මෙච්චර වෙලාවක් ඔයා බැලලා හිත රිදෙන ආකාරයකින් කතා කරපු චරිතයක් ඉන්නානේ අන්න ඒ චරිතය තමයි මම කියලා කියනවා. ඒ කාන්තාව නිතාවක් පුදුමයි. මේ මෙච්චර මම බැලලා මේ මිනිස්සයා මට එක වචනයකින්වත් දැන්නේ නැහැනේ. කොච්චර පහත් ආකාරයකින් කොච්චර නිහතමානී ආකාරයකින් මාත් එක්ක කටයුතු කරා නේද කියලා ඒ කාන්තාව ඉස්ලාමය වැළඳ ගන්නවා. මේකට ප්‍රධානම හේතුව තමයි මනුෂ්‍යත්වය. ඒ කාන්තාව මේ නබිතුමාණන් මනුෂ්‍යත්වයෙන් යුතුව කටයුතු කරපු නිසා ඉස්ලාමය පිළිබඳව අවබෝධ කරගත්තා. නබිතුමාණන් පිළිබඳව අවබෝධ කරගත්තා. ඒ වගේම තවත් සිද්ධියක් කියනවා නම් නබිතුමාණන්ව ඝාතනය කිරීමට මදීනා දේශයට යම් යුදෙව්වෙකු වෙනවා. ඒ යුදෙව කොහොමද එන්නේ? යුද නීති අවලංගු කරලා කටුවට වස්ත්‍රාගෙන යනවා නබිතුමාණන්ට අණින්න. හැබැයි රහීමගේ නබිතුමාණන් දැනගන්නවා මෙහෙම පුද්ගලෙක් එවිලා ඉන්නවා කියලා. හැබැයි මේ පුද්ගලයා නබිතුමාණන් සිරවාරේ මස්ජිද් නබවියේ දවස් 3ක් සිරවාරේ තියාගන්නවා. මේ පුද්ගලයා දවස් 3යි තියාගත්තේ නබිතුමාණන් මේ ක්‍රියාකලාපයේ පිළිබඳව මේ මිනිසා සෑම දෙයක්ම අවබෝධ කරගත්තා. අවබෝධ කරගෙන දවස් 3කින් පස්සේ නබිතුමාණන් මේ පුද්ගලයාව නිදහස් කරනවා. නිදහස් කරාට පස්සේ මෙයා කලකිරීමට ඇතිලා මේ වගේ පුද්ගලයෙක් මම ඝාතනය කරන්න ආවේ සමාජයේ ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් වෙන්න ඕන නේද කියලා ඉස්ලාමයේ පිළිගන්නවා. ඉස්ලාමය එයා අනුමත කරනවා. එහෙනම් බලන්න සහෝදරවරේ නබිතුමාණන්ගේ මේ මනුෂ්‍යත්වය අගය කරගන්නේ ඉස්ලාමයේ කොයිතරම් දුරකට නබිතුමාණන් තරකියද කියලා. තවත් එකක් තමයි අතුරු මක්කා අවස්ථාවේදී මක්කාව ජයග්‍රහණය කරන අවස්ථාවේදී නබිතුමාණන් මක්කා දේශයට ඇතුළු වෙනවා. නබිතුමාණන් වද හිංසා කරපු නබිතුමාණන්ට දුම්නස් ලබා දීපු මේ කුරයිෂ් කාෆිරවරුන් ඒ අවස්ථාවේදී මේ කම්පණයටපත් වෙනවා. එතකොට නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් එනිදා කියපු කතාව බලන්න. අද දින ඕගොල්ලෝ එහෙමොටම නිදහස කරලා තියෙනවා. ඔබ සියලු දෙනාම ඔබ සියලු දෙනාම සමාව ලබා දුන්නා කියලා කියනවා. කොච්චර මනුෂ්‍යත්වයේ හේතුව කටයුතු කරපු පුද්ගලයෙක් සහෝදරවරුනි. අද හැබැයි ලෝකයේ මනුෂ්‍යත්වයේ නැත්තටම නැතිලා තියෙනවා. හැබැයි අද සමාජයේ අවලාදයක් වශයෙන් මුස්ලිම් සමාජය කොහොමද කතා කරන්නේ? අමානුෂ තත්ත්වයෙන් කටයුතු කරන සමාජයක් කියලා මුස්ලිම් සමාජය කතා කරනවා. ඒ සමාජය තාමත් දැනගෙන නැහැ. ඒ අවබෝධ කරගෙන නැහැ මේ ඉස්ලාම් සමාජය පිළිබඳව. බලන්න පලස්තීන දේශයේදී උඩා කරනවා. අද ඉපදිනවා පිටියේදී ඒගොල්ලෝ මරණයටපත් වෙනවා. අන්න ඒ වගේ තත්ත්වයක් අමානුෂ තත්ත්වයේ මේ පලස්තීන ජාතිකයන්ව ඝාතනය කරනවා. කවුද? ඒ යුදෙව්වන්. හැබැයි බලන්න මුස්ලිම්වරුන් තමන්ගේ දේශය වෙනුවෙන් ඒ පලස්තීන ජාතිකයන් තමන්ගේ දේශය වෙනුවෙන් යුද්ධ කරනවා. තමන්ගේ දේශය වේරගන්න යුද්ධ කරනවා. එතකොට ඒ මනුෂ්‍යත්වය අගය කරගෙන ඉස්ලාමීය යුද නීතිය පිළිපදිනා නේද? ඉස්ලාමීය යුද නීතිය මොකක්ද? තමන් එක්ක යුද්ධ කරන උදවියත් එක්ක විතරයි යුද්ධ කරන්නට ඕන. කාන්තාවට ප්‍රහාරය කරන්න බෑ. උඩා දරුවන්ව ඝාතනය කරන්නට බෑ. දෙවියන්ට මහලු උදවියන්ට ප්‍රහාරය කරන්නට බෑ. ඒ පලස්තීන ජාතිකේ තමන්ගේ දේශය වේරගන්න යුද්ධ කරන ඒ ජාතිකේ මනුෂ්‍යත්වය අගය කරගෙන සතුරන්ට මනුෂ්‍යත්වය අගය කරගෙන සලකනවා නම් කොයි වගේ ලස්සන සමාජයක්ද මේ මුස්ලිම් සමාජය. ඒ නිසා මම දයාබර සහෝදරවරුනි මේ මනුෂ්‍යත්වයේ පිළිබඳව අපි මතක් සිතන්නට ඕන. මිනිසෙකු පිළිබඳව
කරලා තවත් මිනිස්සු අවබෝධ කරගෙන සාමය අනුව සහජීවනය අනුව අපි මේ ලෝකයේ ජීවත් වෙන්නට ඕන. බලන්න නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් ලස්සන ආකාරයේ කුඩා වචනයක් පැවසුවා. මන් ලා යර්හමු නාස ලා යර්හමුල්ලාහ්. කවුද මිනිසුන්ට ආදරය සෙනහස කරුණාව දක්වන්නේ නැත්තේ ඒ පුද්ගලයාට අල්ලාහ් රබ්බුල් ඉස්සත් කරුණාව සෙනහස ආදරය දක්වන්නේ නැහැ කියලා නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් කිව්වා. මේ ලෝකයේ මිනිසුන් විවිධාකාරයි. ලෝකයේ ගෝලාකාරයි මිනිසුන් විවිධාකාරයි. ඒ නිසා මිනිසා කියන ඒ චරිතය අපි නිවැරදි ආකාරයෙන් අවබෝධ කරගන්නේ සාමය පොතරවනි සහජීවනයේ යුතුව අනිකුත් සහෝදර ආගමිකයින් එක්ක මනුෂ්‍යත්වයෙන් කටයුතු කරමු. මේ මගේ කතාව මම අවසන් කරගන්නවා.